සතා සිව්පාව නිසා ලොකු ප්‍රශ්න. කෙලෙස් වැඩි වෙනවා. කේන්ති යනවා. ඒ කොහොමද? ඔබ එක එක අදහස් දරනවා. උදාහරණයක් විදිහට ගන්න. සතේ ජරා කරන එකක් ගමු. නේ. පිටම බල්ලේ. බල්ලේ ජරා කරන්නේ කොහෙද? ඔබ ජරා කරන්නේ. ඔබ අපි කියමු වැසිකිලි කැසිලි කරන්නේ කොහෙද? ඔබේ වැසිකිලියට අදාළ නියමිත ස්ථානයක් තියෙනවා. නේ. ගෙදර මිදුලි කරන්නේ, සාලේ කරන්නේ. එහෙනම් බාත් รู එකට ගිහිලා ඒ සුදුසු ස්ථානය. එහෙනම් ඒ කියන්නේ ඔබ සාලේ කරන්න විරුද්ධයි. හැබැයි වැසිකිලියට ගිහිල්ලා ඒ වැඩ කරන්න විරුද්ධ නැහැ. ඒක තමයි ධර්මතාවය. හරි. දැන් අපි යමු බල්ලට. පූසට. බල්ලට පූස. හරි. බල්ලෙක්ගේ අපි කියමු අල්ලපු ගෙදර බල්ලා කියන්නේ. ඒ බල්ලාගේ ගෙදර කොහෙද? අල්ලපු ගෙදර බල්ලාගේ නිවස. නැත්නම් භූමිය. හරියට අපේ සාලේ වගේ. එයාගේ ගෙදර කොහෙද? අන්න එයා ජීවත් වෙලා ඉන්න ගෙදර ඉඩකඩ වත්ත. ඒක තමයි එයාගේ ගෙදර. එයා කාමරය ඇතුලේ නෙමෙයි ඉන්නේ. එයාගේ වත්ත තමයි එයාගේ ගෙදර. ඊට පස්සේ එයාගේ වැසිකිළිය කොහෙද? සියලු සත්තුන්ගේ වැසිකිළිය Taman ජීවත් වෙන වපසරියේ බාහිරට. දැන් අපේ නම් මොකද්ද වැසිකිළිය? වෙනම අඩි 7ක 8ක 5ක 6ක ප්‍රදේශ. නේ? එතකොට එයාලා ජීවත් වෙන ප්‍රදේශයේ බාහිර සියල්ල වැසිකිළි. අපිත් එහෙම තිබ්බනේ නේ. අපි කැලෑවල් වල එහෙ වගේ ඉන්නවා නම් නේද? ඔබ ඉන්න සීමාව අපි කියමු කැම්ප් එකකට කඳ උරක් බඳින්න ගියා නම් ඔබ ඉන්න සීමාවෙන් පිට තමයි වැසිකිලි කරන්නේ. එහෙනම් ඒ සත්තුන්ගේ වැසිකිළිය කොහෙද? අල්ලපු ගෙදර බල්ලාගේ වැසිකිළිය ඔබේ ගෙදරයි. එහෙනම් ඒ බල්ලා ගෙදර ජරා කරන්නේ නැතුව ඇවිල්ලා ඔබේ ඉඩමේ තමයි ජරා කරන්න ඕන. ඔබ හැබැයි කියනවා නෑ ගිහිල්ලා රණ්ඩු වෙනවා. බල්ලව ගෙදර තියාගන්න ජරා කරන එකත් ඔයාලගේ ගෙදරම කරගන්න කියලා. හරියට ඒක කොයි වගේද? ඔබ කාට හරි මිනිස්සෙකුට කියනවා බාත් รู එකට යන්න එපා. ජරා කරන්න ඇවිල්ලා සාලෙමද. ඒක නිසා හොඳට බලන්න මේ සත්තුන් ගැන අපි මොනවා හිතන විදිහේ කොච්චර දෝෂද. සියලු බිම්මංගලම්ම ඔබ වෙන් කරලා තාප්ප ගහලා. පාරේ ඉන්න බල්ලට, පාරේ ඉන්න පූසට, පාරේ ඉන්න හරකට හෝන් ගහනවා, ඔළුව වලින් ගහනවා, ගල් වලින් ගහනවා. එතකොට ඒ කියන්නේ ඔබ මොකද්ද කියන්නේ? වත්තකට යන්නේ. ඉතින් අනේ උන් වත්තකට යනවා. වත්තට ගිය ගම උණු වතුර නාවනවා, පොළු වලින් ගහනවා, ගල් වලින් ගහනවා. අනේ ආයිත් යන්නේ. කොහාටද යන්නේ? අහසට. පොළොව පලාගෙන යටට. අතුරු දහන් ඉන්නේ. කුමක්ද ඔබ කියන්නේ? හොඳට හිතලා බලන්න.